හෙයා ග්‍රෝත් එක කාන්තාවන් මුණ දෙන ඉතාම බරපතල ගැට්ටුවා. මූුණේ රැවුල වැවෙන්ඩ ගත්තාම ඒ සඳහා විවිධ ප්‍රතිකාර වර්ග තියෙන. විවිධ ප්‍රතිකාර වර්ග ඇඩටයිස් කරන විවිධ ප්‍රතිකාර වර්ගවලට යොමු වෙනවා. නමුත් සමහර අවස්ථාවලති ප්‍රතිකාර වර්ග කීපයක් පවණක් කරලා ඒ අවශ්‍ය පරිදි රෝවර්ධනය නවත්ව ගන්න බැහැ. ඒකට හේතු කීපයක් තියෙන පුළුවන්. එකක් තමයි ඒ භාවිතා කරන ටෙක්නොලොජි එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එයා රිමූව් කරන ටෙක්නොලොජිස් කීපයක් තියෙනවා. එකක් තමයි ඩයෝඩ් ලේසර් එක, එකක් IPL ලේසර් එක, තව එකක් තියෙනවා SHR එක නැත්නම් සුපර් හෙයාර් රිමූවල් කියන එක, තව එකක් තියෙනවා E-light කියලා, තව එකක් තියෙනවා ඉලෙක්ට්‍රොලිසිස් කියලා. සමහරවිට මේ එක් ප්‍රතිකාරයක් පමණක් කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ ප්‍රතිකාර කම්බයින් කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. එක ප්‍රතිකාරයක් පමණක් ලබා ගන්න අයට ඒ මගින් රිසල්ට් එකක් ලැබුණ නැත්නම් අනිවාර්යයෙන්ම වෙනත් ප්‍රතිකාර ක්‍රමයකට වෙන මොඩලිටි එකකට මාරු වෙන්න අවශ්‍ය වෙනවා. දෙවැනි එක තමයි නියවැරදි ක්‍රමයට මේ ප්‍රතිකාරය කරන්න නැති එක. ලේසර් එනර්ජි එක අපි ත්‍රිෂෝල්ඩ් එකක් තියෙනවා. ඒ ත්‍රිෂෝල්ඩ් එකට වැඩිය වැඩි වුණේ නැත්නම් ඒ හෙයාර් ග්‍රෝත් එක අඩු වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී සමහර ක්ලිනික් වල පරිස්සම් වීමට ඒ කියන්නේ තමුන් සේෆ් සයිඩ් එකේ ඉන්න අඩු එනර්ජි එකක් භාවිතා කරලා මේ හෙයාර් රිමූවල් ට්‍රීට්මන්ට් එක කරනවා. ඒ වගේ අවස්ථාවලදී අර ත්‍රිෂෝල්ඩ් එකට අඩුවෙන් නම් ට්‍රීට්මන්ට් එක කරන්නේ එනර්ජි එක අඩුයි නම් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. තව අවස්ථාවක් තමයි සමහර අයගේ මේ හෝමෝන් ඉම්බැලන්ස් එකකින් නැත්නම් ඉන්හෙරිටඩ් ප්‍රශ්න නිසා මේ හෙයාර් ග්‍රෝත් එක දිගටම තියෙන්න පුළුවන්. ඒ අවස්ථාවලදී නිවැරදි ක්‍රමයේ භාවිතා කරත් නිවැරදි තාක්ෂණය භාවිතා කරත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේ අයට ප්‍රතිකාර වාර ඉතා විශාල ගාණක් කරගන්න වෙනවා. සමහරවිට හෙයාර් ග්‍රෝත් එක හොඳටම අඩු වුණත් ටික දවසක් යනකොට නැවත සැරයක් ඒ හෙයාර් ග්‍රෝත් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ අයට සමහර වෙලාවට ලයිෆ් ටයිම් ට්‍රීට්මන්ට් එකක් අවශ්‍ය වෙනවා. හෙයාර් රිමූවල් ට්‍රීට්මන්ට් එක සමහර වෙලාවට ලයිෆ් ටයිම් කරන්න වෙයි. මුලින් මාසෙන් මාසෙට කරලා ඊට පස්සේ මාස 3න් 3ට කරලා ඊට පස්සේ මාස 5න් 5ට කරලා අන්න ඒ විදිහට ලයිෆ් ටයිම් ට්‍රීට්මන්ට් අවශ්‍ය වෙන අවස්ථාවක් තියෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ අයට ඊස්තටික් ක්ලිනික් එකෙන් ලයිෆ් ටයිම් හෙයාර් රිමූවල් පැකේජ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට උඹලා එකවරක් පේමන්ට් එක කරාම උඹලගේ ජීවිත කාලය පුරාම අවශ්‍ය ඕනෑම වාර ගාණක් මේ හෙයාර් රිමූවල් ප්‍රතිකාරය මේ අපි සඳහන් කරපු ඕනෑම ලේසර් ක්‍රමයකින් කියන්නේ IPL, SHR, ඩයෝඩ් ලේසර් ඒ ආකාරයේ ඕනෑම ප්‍රතිකාර වාර ඕනෑම ගණනක් ඕගොල්ලන්ට ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා ඒ මගින්.